කිසිම ෂෝට් එකක් ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. මේ තියෙන වයර් හානස් එක ඉන්ස්ටෝල් කරලා වුණාට පස්සේ තියෙන ලුක් එක මේ වගේ පිළිවෙලට තමයි අපේ brand new battery pack එකක් නිර්මාණය වෙන්නේ. ඒ වැඩට ගෙවුණාට පස්සේ මේ විදිහට ඉන්සුලේෂන් ටේප්ස් වටේටම දාලා බැටරි පැක් එක මේ විදිහට සිකියර් කරගන්නවා. ඊට පස්සේ අපි blue color PVC wrapping එකකට දාලා මේක water seal කරගන්නවා. මොකද මේක එළිය පදින බයිසිකල් එකක් නිසා වැස්සට එහෙම තෙමෙන්න පුළුවන්. ඒ නිසා වතුර යන්නේ නැති වෙන්න මේ විදිහට අපි බැටරි පැක් එක fully seal කරගන්නවා. ඉතින් අපේ fully water seal කරගත්ත බැටරි පැක් එකක් මේ විදිහට තමයි ලුක් එක තියෙන්නේ. ඉතින් මේක කරලා වෙලා අපි original casing එකටම මේ විදිහට බස්ස ගන්නවා බැටරි පැක් එක. ඊට පස්සේ silicon glue දාලා මේ විදිහට බැටරි පැක් එක secure කරගන්නවා. මේක හෙල්ලෙන්නේ කොහෙටවත් විසික් වෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මේකේ ඔරිජිනල් යාපු වයර් හානස් එක සෑහෙන ඩැමේජ් වෙලා තිබුණේ කපලා කොටලා දාලා අපි ඒකට අලුතින් වයර් හානස් එකක් මේ විදිහට ඩිසයින් කරලා දාලා පැක් එක මේ විදිහට සීල් කරගන්නවා. ඉතින් අපේ බැටරි පැක් බිල්ඩ් එකක් වෙන්නේ මේ විදිහට තමයි. වැඩේ සාර්ථකයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් කමෙන්ට් එකක්, ලයික් එකක්, ෂෙයා එකක් දාන්න අමතක කරන්න එපා.